හැම කෙනෙක්ම වෙල්කම් කියලා පිළිගන්න ප්ලේ ගේමින් YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් මේක තමයි මගේ channel එකේ අප්ලෝඩ් කරන දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් බලන්න මම link එක description එකේ add කරලා තියන්නම්. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාව vs පාකිස්තාන් match එකක් T20 එකක්. තාම චුට්ටක් සෙම වගේ තියෙනවා. ඒක හින්දා ගණන් ගන්න එපා. චුට්ටක් අවුල් ඇති. අපි එනම් ප්ලේ කරමු. හරි චුට්ටක් ඉන්න. මම ප්ලේ කරන ඩිෆිකල්ටි තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. හරිද? අපි එනම් ප්ලේ කරමු. බෝල් ෆස්ට් අපිට බැට් කරන්න තියෙන්නේ. කලින් මං ඇත්තටම රෙකෝඩ් කරේ නෑ. ගැහුවා නිකන් නෝමල් එකක් ගැහුවා. මම ගැහුවේ බැටිං ඩිෆිකල්ටි හાર્ඩ් දාලා බෝලිං ඩිෆිකල්ටි එක හાર્ඩ්කෝර් දාලා. එතකොට ඇත්තටම ලකුණු 100ක්වත් මට ගහගන්න බැරි වුණා. අර අනිත් අය ගැහුවා. ඒ කියන්නේ මේ අනිත් ටීම් එකේ අය ගැහුවා ලකුණු 190ක්. මට ඇත්තටම ලකුණු 100ක්වත් ගහගන්න බැරි වුණා. ඕල් අවුට් වුණා. අර ලකුණු වෙන්නෙත් නෑ. ඒකින්ද රන්ස් ගහන්න දුවනවත් එක්ක ඒකින්ද රන් අවුට් වෙවි කැච් ගිහින් එහෙම වෙන සීන් එකක් වෙලා ඕල් අවුට් වුණා 100කට වගේ. හරි ඕපන් ඩබල් එනවා. දෙකට නෙමෙයි එන්නේ. අමීර් ලැග් වෙනවද දන්නෙත් නෑ. නෑනේ. නෑ ලැග් වෙන්නේ නෑ. රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවා. ගේම් ඔන්. ඕකේ. ටයින් අම්බලේ රෙකෝඩ් වෙනවද කියලා රෙකෝඩ් වෙනවා. අපට සී දාර ලැග් එකක් ගියා. ඒක ගණන් ගන්න එපා. ඒක හරියනවා. ගණන් ගන්න එපා. පාරක් දැක්කම මම එකක් ගන්නවත් දන්නේ බයික් එකක් ඉන්නේ. හරි අවුලක් නැහැ. අම්මෝ ළඟින් යකෝ යන්නේ උ. හොඳ වෙලාවට බලාගෙන ඉන්නේ. පළවෙනි බෝලෙම 4යි. ලකුණු 200ක්වත් ගහන්න ඕන නැත්නම් ගහන්න අමාරු වෙයි. සෝරි බෝල් කරන්න අමාරු වෙයි. අර බෝලිං ඩිෆිකල්ටි එක තියෙන හાર્ඩ් කෝර් ඒකින්ද මේ ලකුණු පුළුවන් තරම් ගහන්න ඕන. නැත්නම් කලිනුත් මේ 190ක් විතර ගැහුවා. අර ගොල්ලෝ මට මම කිව්වනේ මට 100ක්වත් ගහන්න බැරුණා කියලා. පොඩි ලැග් එකක් නම් යනවා. ඒක ගණන් ගන්න එපා. ඔයාලට පෙනීද දන්නේ ඒක. මට පේනවා. රිස්ෆාන් කට සුදුයි නේ වම් ගේම් එකේ. අයියෝ. ඕවර් කියලා ලකුණු 6යි. පළවෙනි බෝලේ ඉඳන්ම ගහගෙන යන්න ඕන. මචං වැටලෙනවා. අයියෝ. ටච් උන්නේ නෑ බං. බලමු වදීද නැද්ද දන්නේ නැහැ. කයි පාරේ වාහන යනවා. සද්ද වලට ඇහෙන්නේ නැහැ. ලේට් ටයිමින් අවුට්. අතරයි බොයිස්.
මං හිතුවේ 6ක්වත් යයි කියලා. කවන්නේ 4ක් ගියායි. ලකුණු 200ක් වගේ ගහගත්තොත් ඇත්තට හොඳයි. ගේමක් දෙන්න පුළුවන්. 4ක් ගන්න බැරි වේද මෙහෙම. try කරමු. 4ක් ගන්නවා ඉතින් අයකෝ. ටයිමින් එක තියාගන්න බැහැ හරියට. අමීර් ගහලා බලමු. 4යි වොයිස්. 4යි කියන්නේ පළවෙනි පවර් ප්ලේ එකේ අපි ගහමු අඩුම ලකුණු 50ක්වත් ගන්න try කරමු. ලකුණු 50ක්වත් ගන්න try කරමු පළවෙනි පවර් ප්ලේ එකේ. අපි බලපන් ඉතින්. බබරයි ඒකවද සයිමයි උද්ද දවම් මං අඳුර ගන්න බෑ මේ ගේම් එකෙන්. බවුන්ඩරි ගන්න පුළුවන් බෝලයක් අපිට බලමු. අපට හිමු මොකද්ද කොයි පාර ඒක ඇත පාරක් ඒක නං ඒක සෙට් නෑ ඒක එච්චර සෙට් නෑ. ඔක නෙමෙයි ගහවන් බං අර මොකද්ද පාර මන් දන්නේ නෑ බං ඔයගෙන ක්ලික් එක නේ මතක නෑ බං එන්නේ එක ගහවා ගැප් එකෙන් ඩෝ ගැප් එකේ පාර නම් ඇල්ලුවා ටයිම් චුට්ටක් මේ වුණානේ කවුලක් නේ මේක බලන්න ඕනේ. ඇති masih misal nah hadisnya lagi karena dende pak island pressure කරලා විකට් ගන්න හදන්නෙමු. අපි ඉස්සල්ලාම the boys නෑ එක දාමු එක පොඩ්ඩක් ලැග් ගන්න ඇති ගණන් ගන්න එපා. ඒක මට ඉතින් මට කරන්න දෙයක් නෑ ඇත්තටම. මම තිබිච්ච ඇප් ඩිලීට් කරා කරන්න තියෙන හැම මොගුලම්ම කරා. කරන්න තියෙන හැම මොගුලම කරා ඒත් මේ ලැග් ගියා. මොනා කරන්නද ඉතින් කරන්න දෙයක් නෑ. ඒකෙන් කොහොම තමයි මට ගේම් ප්ලේස් ගේන්න වෙන්නේ. කැමති අය ඉතින් subscribe කරලා එකතු වෙන්න. ඔව් කැමති අය subscribe කරලා එකතු වෙන්න. නිකන් ගේම් ප්ලේස් ගේනවා මේක. ඇත්තටම සබ්ලා නෑ මගේ channel එකේ. ඒකින්ද මතක් කරනවා subscribe කරලා එකතු වෙන්න කියලා. හරියට හරි ගැප් එකේ කමෙන්ට් එකකුත් දාන්න ලයික් එකකුත් දාලා එතකොට මට සතුටුයි වෙනවා. නැත්තම් ලයික් උත් නැහැ කමෙන්ට් උත් නැහැ සබ්ස්ක්‍රයිබ් උත් නැහැ views උත් නැහැ මේ වන්දා ගැප් එකකින් ඒක කරන්නේ. අපි අවුට් වෙන්න නැතුව කොහොම මේ දෙන්නගෙම මේ විදිහට timing awal deka ini good friend mata sih no boleh apa ini hum no bol tha aduh Freddy no bol tha na tum komedi ke
6ක් ගැහුවමයි බං. ඒතෝ මම මේ හાર્ඩ් දදා ප්ලේ කරන්න බලන්නේ අර චුට්ටක් කරවලට මූව් එකක් තියෙන හાર્ඩ් දදා ප්ලේ කරේ එක 6ක් ආසාවකට වැදුන්නේ නැහැ. ඔක්කොම 4 වගේ ඒවත් එහෙම ලොකුවටම ගියේ නැහැ. එක 6ක්වත් ගියේ නැහැ හිත සතුටු වෙන්න. ෂේප් ටයිමින් අවුල්. ෂඩප් කරන්න ඉන්නේ එහෙනම් අර උන්ගේ මූණ දැක්කනේ. මූණුත් ඒ වගේ. මම හිතන්නේ මේ පාකිස්තාන පොරක් හදන්න. හරියටම මේ දන්නේ නැහැ ඒ වුණාට මට හිතෙන්නේ නම් පාකිස්තාන පොරක් තමයි මේ ගේම් එක ඇදුවේ. ගේම් චේන්ජර් එක. මට මේ ස්පිනර්ස් වලට තමයි චුට්ටක් අවුල්. අවුල් කියන්නේ බයයි. අර ටර්න් එක එහෙම එච්චරම ලොකුවට මට තේරෙන්නේ නැහැ. අම්මට සීරි. සල් මෙන්ඩිස් ෆෝම් වුණා යාළුවනේ. ටර්න් එක අරතන පෙන්නන ඒ වුණාට මං කියන්නේ අර මේ සමහර වෙලාවලට ටයිම් තියාගන්න එකයි කොච්චරක් ටර්න් වෙනවද කියලා හොයන එකයි අමාරු. අර දිවෙනෙත් ඒවා මොකද ශබ්දයක් ආවා මම ඒකයි මේ පොඩ්ඩක් ගේ පැත්ත බැලුවේ දුවන එක අමුතුුණා. හරි රන් රේට් එක 9 ගානේ යනවානේ. මේ ස්පිනර්ස් ලගෙන් දාන එක තමයි අප්පා වෙන්නේ. මම ඇත්තටම ගහන්න හිතුවේ නෑ ඒ පාර ගැව්වනේ මේ නිකන් ඇඟිල්ල වැදුනා අරගේ. මං ගහනවද නැද්ද කිය කල්පනා කර හිටියේ. ගහන්නේ නැහැ කියලා හිතුව විතරේ වැදුනේ කියලා අරගේ. හොඳ වෙලාවට ගැප් එකට ගියේ. දැන් අවුල නැහැ ෆ්‍රෙන්ඩ්ස්. පේනවනේ මේ පිච් එකට මේ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද පිච් එකට සෙල් වෙලා ඉන්නේ දැන්. මෙහෙම ලොකුවටම රිස්ක් එකක් නැහැ. විකට් එකක් ගියොත් අවුල්. ආය අරුව මේව කර ගන්න ඕනේ. එහෙම වුණොත් මෙහෙම වෙද්දි ටිකක් තේරෙන්නේ නැති කියලා හිතනවා මං කියන එක. වැඩි දින් මං කියන එක මට හැරෙන්නේ වෙන කාටවත් තේරෙන්නේ නැති එක බං. අම්මා 4යි බං. 6ක් යන්නේ නැත්තේ ඇයි බං? 6ක් ගහන්න ඕන මට හරියන්නේ 4. එමීට ගහමු ඔන්න වගේ. ඕනවට වැඩි ඇක්ටස්වි වෙන්න ගිහිල්ලා අන්තිම විකට් එක යනවා. එවුනට මේ වගේ ෆීල්ඩ් හදලා දීදි මට හක බලාගෙන ඉන්නත් බෑ දැක්කේ වගේ. ලෙග් එකට ෆීල්ඩ් එක හදලා තියෙන්නේ ඉතින් ඔෆ් එකට දාන්න ඉතින්. ඒ වගේ බෝල් එකක් ඉස්ති බලන් හිටත් බෑ ගහන්නමයි හිතෙන්නේ. ලකුණු 5යි ඕනේ අර්ධ ශතකයට. එකයි දෙකක් දුමු නියමයි. තුනක් දුවන්න තිබ්බම දිව්වේ නෑනේ. අවුලන්නේ ඔවර් රටක් ඉවරෙද්දී ලකුණු 80. විකට් නොදී ඔන්න මේ ෂොට් එක නම් මට ෂුවර් චුට්ටක්. අප්පරදි කට බං මගේ කට යන්නේ මන්දා. වාහනයක් යනවා වලට හින්නේ අවුලන්නේ. මෙහෙම ගැව්වොත් කියන්නේ නැති වෙයිද ගැප් එක.
ටයිමින් අවුල් බා. මොකද්ද බං අර තියෙන්නේ ICC නේ. අම්බර්ට ජෙස්සිගේ ICC කියලා ගහලා තියෙන මන් දැකගෙන ඩරස් කියලා ගහලා තියෙනවා වගේ. ඩරස්. නේ හොඳ මටත් තේරෙනවා. වැදුන් දෙකක් දුවත හැකි දෙකක්. අනේ තුනක් දුවත හැකි. ඔව් තුනක් දිව්වා. මීමයි පැතුම්. ගෝල් 30-51. ස්ට්‍රයික් රේට් එක 170. ජර්සි නම්බර් නම් වෙනස් වුන්ගේ ගණන් ගන්න එපා අයියෝ. හැම එකාගෙම කියලා දන්නේ. හැම එකාගෙම එහෙමද කියලා මම දන්නේ මේ. සමහර අයගේ වෙනස්. අයියෝ පාවෙනවා මේ මක්ල නම් අර බලපන්. ඔහෙට බෝල් කරන එක මට එපා වෙනවා බම් මුන්න. වැඩක් නෑ ඵලයි ඉක්මනට වෙලාව යනවා. මම කලින් වීඩියෝ රෙකෝඩ් කරන්න ගත්තා මේ ස්ටෝරේජ් ෆුල් වුණා. ඒකෙන් සුට්ටක් තැල්ල දැම්මා. ස්ටෝරේජ් එක ක්ලියර් කරගෙන ආයෙත් ටිකක් ක්ලියර් කරගෙන හොඳයි. ස්ටෝරේජ් එක ටිකක් ක්ලියර් කරගෙන ආපහු නෑ විකට් දෙන්නේ. බං වයි බං හොම no timing මට ඔය ටයිම් කේස් එක තමයි අවුල් වෙන්නේ මම උන්ට ගහද්දි පොඩුම තමයි එන්නේ ඔය එක ඉපරාය අයියා ko bambas this one ko bang ani bang e transparent passක් තියෙන උඹට 69 මීටර 69 දිගයි සයි මයු අපුණු 16ක් දීලා පළවෙනි ඕවරේ කුසල් වෙන්ඩිස් තලනවන් හිටු කියලා ගැහුවොත් 6යි ලංනොත් 6යි හෝ 4යි ෆීල්ඩ් එක චේන්ජ් කරනවා මාර හිසරදයක් ඇත්තේ මේ මම කියන්නේ ඇත්ත මැච් එක වුණානම් මාර මේ අඩුයි බයි මේ බං දෙකක් දිව්ව දෙකක් රන් ටච් වුණා බං මගේ අතින් මං හිතාගෙන හිටියේ මේ ෆීල්ඩ් එකේ නැති වෙයි කියලා කරුමෙන්ටම ආව දුවගෙන ෆීල්ඩ් එකේ අඩෝ වයි බං මේ ටයිමින් අවුල් ගියා බං ඒ පාර විකට් නොදී ගහන්න ගියේ බං ටයිමින් අවුල් ගියා අපරාධේ බං එකක් දාන්න තිබ්බේ කේවිල් නෝනි බං කනේ කරන්න බැරි රෙද්ද ඊටම එතන ඊට අර බලපං ඉතින් ගැහුවේ කොහෙද බං රිවිව් කරන්න එපා වැඩක් නැහැ රිවිව් කරාට බලයන් අන්න එහෙම කියවන ඇවිල්ලා මට එපා වෙනවම කියවද්දි බං ටයිම් එකනේ බං ටයිම් එක යන්නේ පට කර මම කියවන්නේ කයි අපරාධ විකට් එක ගත්ත හින්දා ඩවුන් වුණේ පොඩ්ඩක් විකට් එක ගියා නැත්තම් ගහන්න තිබ්බා කෑ ගහන්නේ
බල්ලා ඉන්න ෆ්‍රෙන්ඩ්ස් බල්ලා උඩු පුරනවා කරා බල්ලා උත්තමින් ගෝල් කරනවා ඔන්නත් අපි කැත වැඩයක් මම බල්ලා බලන්න ගියේ මම ගෝල් කරනවත් එක්ක මට අමතක වුණා මේක මේව කරලා දැන් අයි අහමද් කියන්නේ කවුද බං ඉමාල්ට නෑ අයි අහමද් කවුද බං ඒ අයි අහමද් අයියෝ සි bang parah deh bang nih kanangnya karunnya bang pala bang ketik dia nih bang ini මේකට හේතුව අර බල්ලා ඌ උඩු ගලන්න ගත්තා ඌගේ පැත්තට අවධානය ගියා එයාට ඩොට් බෝලු තැරලා දුන්නා ඌ හින්දා තමයි අවුට් උනේ අර බල්ලානේ ඇතුම් නිස්සංක බල්ලා කිව්ව අර බල්ලාට හොඳේ ඔයාලා දීරි හිතන්න එපා Idiot හොඳයි හරියට පොඩ්ඩක් ලැග් වෙනවා වගේ දැන් නම් වලට පේනවත් දන්නෙත් නෑ අපරාධ බං අර පැතුම්ගේ විකට් එක නැෂි උපයි බං ඒක කරනන් ඈ තනිය හැර හැදෙන්නේ ගත්තනේ විකට් ඉදපන් දෙන්නත් තොට උඹ ගත්තේ නෑ ඒක වෙනම කතාවක් උඹලගේ ටීම් එකනේ බං ඒකින්ද නෙරන උඹලට දැන් 4 අතේ තව විකට් එකයි කියලා දන්නේ උනාට කමන්නේ මන් නෙලනවා ආයි ඉතින් ලංකාවේ නම හොගොත් බය වෙන්න හරිද පාකිස්තාන් නෑ මේක බලන්නේ නැති කියලා හිතනවා උන්ට වුණොත් අපි ඉවරයි මේ ඉන්නේ අර පොරනේ මම නම දන්නේ නැහැ බං මට නම මතක නැහැ නේ ඔය නම මතක තියාගන්න මට බෑ බං නම මතක වෙනවා මට තියාගන්න බෑ අපේ උන්ගේ නම්වත් මට සමහර කරලා මතක නැහැ බං හරිනේ බං අම්මට හිටන් දනංචය කට් එකක් ගහලා බං අර බලවන්කෝ ඉත්තෑවෝද මොකක්ද ඒ කිව්වේ අනේ මන් දක මං කියන්නේ මංවත් දන්නේ විකට් තුනක් ගියා බං එක පිට විකට් තුනක් ගියා පැතුම ගියා විතරයි ඩුන් විකට් ගියා දැන් හිමීට මේ ටිකක් පිච් එකට සෙටල් වෙන්න ඕනේ ආයෙත් අර වගේ අර කලින් වගේ පැතුම සෙටල් වුණා වගේ පොඩ්ඩක් පිච් එකට සෙටල් වෙන්න ඕනේ මේ ගැප් තියෙන තැන් වලට ගහ පොඩි මේකක් ගන්න ඕනේ ඉතින් මං කලින් කිව්වා නෝමල් ගහන්නේ බැටින් ඩිෆිකල්ටි එක නෝමල් ගහලා තමයි විකට් යන්නේ හිතුවේ කියන්න බෑ ඉතින් මේ කලින් මං කියවනේ මං කලින් ප්ලේ කරා 190 ගණක් ගැහුවම මේ ප්‍රතිවාදී කණ්ඩායම හරි 190ක් ගැහුවා දැන් කොහොම ගහයිද කියලා දන්නේ නැහැ ඉතින් ලකුණු 200 250 නම් බැරි වෙයි ලකුණු 200ක් 220ක් 230ක් වගේ ගත්තොත් අනිවාර්යෙන් සුපිරි ගේමක් දෙන්න පුළුවන් මට ටයිමින් අවුල් බං උන්ගෙන් තාම හරියට මේව කරගන්න බෑ මට පිච් එකට ආව විතර මේ බැට් කරන්න ආව විතරයි මේක හින්දා වෙන්නේ
අයියෝ නෑ ආයෙ රිවිව් එකක් දාදි කියන්න එහෙම දාන්න නැතුව කියන්න බෑ ඒක හතරයි මං හිතේ ගියපු විදිය 6ක් යයි කියලා ලකුණු 4යි මෙහෙමයි 6ක් හෝ 4ක් අනිවාර්යෙන් ඕන මේ බෝල්ට දෙක දෙකක් දිව්වේ නෑ බං ඒක එයාස එහෙන බර කරත්තයක් ගියායි කියපු ඒවා එහෙම දන්නෙත් නෑ මේ තියෙන්නේ එන්න මේ ගහලා තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ නේද තරු ඇතුලේ ඒක තමයි මම ඉස්සෙල්ලා මේ රිවිව් එකක් දාපුවම පෙන්නන්න කියලා පග සම්බන්ධව උඩ පැන බෝල් කරන්න අයියෝ මරවල බංගෝ පයින් පැනිල්ල අම්මට සිරි ලකුණු 200ක්වත් ගහන්න ඕනේ නැත්තම් බෑ බං ලකුණු 200ක් අනිවාර්යෙන් ගහන්න ඕන නියමයි දුක එකයි ඔලන්නේ ෂේප් උපරිම ෂේප් මොකද දෙමුනේ හාය අයක් ගියේ නෑ 4යි ගියේ ඔලන්නේ 16 වෙනි ඕවරේනේ ගියේ 150යි 16 වෙනි ඕවරේ විරුද්ධ 150යි පොඩි රිස්ක් එකක් ගන්න ඕනේ ඒකින්ද ගහමු ලකුණු ඕන පුළුවන් තරම් මොකද මුන් ගහන්න ගත්තාම කොහොම ගහයිද කියලා කියන්න බෑනේ බං සමහරක් වෙලාවට විකට් ටික කැඩීගෙන යනවා සටපට ගාලා තියෙන විකට් ටික ඔක්කොම යනවා සමහර වෙලාවලට විකට් යන්නේ නෙලනවා හතරතේ අම්මල සීරෙන්න ඒ වෙලාවට ඕවර් ටික ඉවරෙන්නේ කීයද කියලා බලාගෙන ඉන්න මොකද මේ ඕවර් ටික ඉවර වෙන්නේ කොයි වෙලාවටද කියලා බලාගෙන ඉන්න කියවෙන්නේ ඉන්නේ වචනත් පැටලෙනවා දැන් ඒ කියවල වැඩි වුණා තමයි මගේ වචන පැටලෙන්නේ කියව ගන්න පටර වචනින් නැත් කියවල වැඩි වුණා හරි බලපං කොට කිව්වා කොහොම දෙකට නැමිලා ගහද්දි ශික්පා සමිල් මිෂාරි ගෝන් නරවරක ශි ඒ ගහන ෂොට් ටික අවුල් බං ඒකයි අර ගහන විදිහට නෙමෙයි ගහන්න ඕන විදිහට නෙමෙයි ගහන්නේ ඒකයි ගොඩක්ම අන්න බලපන් අම්මට සිරි ආපුවම දැක්කනේ කෙලිය පාර ඒක පින්නුවේ ගහුව පාර ඔඩු අන්න ඔඩු බෝලි ගියපු දුර රෙකෝඩ් වෙනවනේ යප් රෙකෝඩ් වෙනවා පට්ටි මොකද්ද බං ඒ උනේ බලන්න ඕනේ ඔය විකට් එක බලන්නේ විකට් එක බලන්නේ මම හරිද මම බලලා වැඩන්නේ 169යි සෝරි 164යි ෂූට්
බලපන් ඉතින් ලකුණු 200ක්වත් ගහන්න ඕනේ කියලා හිතුවේ. 164යි විකට් 5යි 18 වෙනි ඕවරේ. උට්ටප්පරයයි ඕකනේ කරන්න බැරි බලපන්. අපරාධි මට අනිත් පැත්තට ගහන්න තිබ්බේ. ෂි ඔළුවට ආවේ නැහැ නේ ඒක මොකද. අනිත් එක අර බෝලත් නැති හින්දා ටුට්ටම් මෙව්ව වෙලා ඉන්නේ. චූටි ප්‍රෙෂර් එකක් තියෙනවා. එකයි ගැප් එක නම් තියෙනවා මට ගහන්න බෑ. ටයිම් අවුට් ගියොත් එහෙම කැච් මේ පැත්තට නියම 4යි ලකුණු 200ක් කොහොම හරි ගහන්න ඕනේ නැත්තම් අමාරුයි. try කරමු try අනිලා ඒ වැදුන්නේ අනේ මොකද්ද බං ඒ වැදුන්නේ බං බැට් එකේ එද්ද උඹලා හොර කරනවා බං බලපන් පාකිස්තාන මැච් එක ගේම් එකත් අදු මැච් එකෙත් හොර කරනවා බං අර බලපන් කැත වැඩ බං ඕවා තව ටිකක් ඉස්සරහට යන්න තිබ්බ මට අපරාධ නේ ටයිමින් අවුල් ගියානේ නේ දුවන්නේ කලින් කමෙන්ට් එකේ යන්නේ සිංගල් තිබුණේ නැහැ ඊසි සිංගල් ගන්නවා මේක කොහොනේ කරන්න බැරි ඉතින් බලපන් නියම දාන්න එපා බෝල් ආයෙම හොන බලන්න ඕනේ ඒසෝ මේක බලන ආලයි කාරිත් අපරාධේ මගේ කාරිත් අපරාධේ රිවිව් එහෙම බලන්න ඕන නම් කියන්න මම දාන්නම් හැම එකම රිවිව් බලන්නේ හරිද හිතුණොත් තමයි බලන්නේ හොඳ එක බලන්න හොඳ එක කියන්නේ මේ බලන්න ඕන මොකක් හරි තිබ්බොත් බලනවා එහෙනම් නැත්නම් normal level බලන්නේ ඔය මේ වගේ බලනවා ටුට්ටක් මේ වුණා නම් ටයිමින් සෙට් වුණා නම් හය නියමයි අයියා හැමත් කියන්නේ ඉමාන්ඩ හැම නෑ අතක නෑ බා ඊපස්සට ගන්න පුළුවන් නේ හතරයි ගොඩ නියම 200ක් ගහන්න පුළුවන් වෙයි සමහර විට ගොඩක් දුරට මම ෆීල්ඩ් එක හදලා තියෙනවා ගෝබා පරිදි කීබෝඩ් විතරයි ෆීල්ඩ් එක චේන්ජ් කරා බං දැන් හර ගන්න මට හයයි බං දසුන් ශාන ඔන්න 5 වෙලා ඉන්නවා දෙන්න බං ඔන්න ඔය පැත්තෙන් දාදි තමයි මට කෙලවෙන්නේ කෙලවෙනවා කිව්වද ඇහුන්නේ මොකක්ද කිව්වේ slow ball aduh ai bang out there yes out කවුද out nice section of තවුලන්නේ අර 200ක් ගන්න තව එක ලකුණයි ඕනේ බා
දසුන් කලකුණයි ඕන 200ට නියමයි ලකුණු 6යි නියමයි 205යි වර්ද ෆ්‍රෙන්ඩ්ස් ඔන්න 205ක් ගැහුවා ගෙම්මක් තමයි 205යි විකට් 8කට 205යි අපි එනම් ෆස්ට් ඕවරේ චමිරින් දාමු හරි කෑමක් තමයි තියෙන්නේ එහෙනම් ඔන්න ඔප්පරේ ලැග් එකක් ගියා ගණන් ගන්න එපා මම ඇත්තටම මේ බැට් කරලා පොඩි වෙලාවක් හිටියා මේ ෆෝන් එක චුට්ටක් රත් වෙලා තිබ්බේ මේ ඒක පොඩ්ඩක් මේ කූල් කරගෙන ආවා පොඩි ලැග් එකක් යනවා ගණන් ගන්න එපා දැන් පටන් ගත්ත විතරයි හින්දා වෙන්න තිබේ මේ පොඩි වෙලාවක් ඇද්දී ඒක හරියයි ස්ටෝරේ දාන්න ඉතින් හම්බෝලෙන්ම දාන්න ඕන ගහන්න දෙන්න හොඳ නෑ ලොකුන් අයියෝ අල්ලපන් දෙකක් දුවන්න දෙන්න එපා යකෝ අනේ ඇයි බං එහෙම දෙකක් දුවන්න දුන්නේ ICC පාකිස්තාන් බරන්නේ මේ හදන්නේ අරගමනේ ICC කියලා අම්පයර් ගහලා තියෙනවා අල්ලපන් අම්මට සි ඔහොම තමයි ෆස්ට් ඕවරේ විකට් එකක් දෙයක් ගියාරගේ එහෙම ගිහලා තමයි කෙලින්න ගත්තේ කෙලියයි ඉතින් අම්මට සිරි වෙන්නේ අන්න එනවා පොරසයිම්මයි ඌ දුන්නා ලකුණු 90 ගානක් ගෙවුවා 90ක්ද කොහෙද එස් කලින් එකේ මම ඇත්තට මේක රෙකෝඩ් කරන්න මේ ගෙවුවේ මේ චුට්ටක් ගහලා බැලුවා කොහොමද කියලා ප්‍රෙෂර් එක බිල්ඩ් අප් කරමු හොඳට විකට් එක පුතාන් තියෙන එක බලමු ගහන්න බව බෝල්ට අම්මට සිරි බලපන් ඉතින් යකෝ යෝගරේට කොහම ගහනවද බං කැතයි නේ බං බරපන් හරි ඉස්සෙල්ලා කොහොම තිබිච්ච මැච් එකක්ද වං අර විකට් එක කඩාගෙන ගියේ අම්මට සිරි සයින්ම නවත්තපු තැන ඉඳන් පටන් ගන්නවද පුතාගේ බලපන් මේ ෂොට් ටික අපිට බෑනේ බං එහෙම ගන්න අර අමුතුයි බං මේක හදපුවරත් පාකිස්තාන් හින්දා මේ උන්ගේ පැත්තට වැඩිපුර ඇදලා දුවුද catch සයි මයු බිවරයි ගියා කොහමද මල්ලි වැඩ අර ලුණු එහෙම කෑවද මාත්‍යෝ කොහමද ඒක සයි මයු ගියා ඔන්න එහෙනම් ඌ ඉවරයි සෙටල් වෙන්න දෙන්න හොඳ නැහැ පිච් එක සෙටල් වෙන්න දුන්නොත් එහෙම කෙලියා කෙලියේ කියන තමයි වෙන්නේ ඊට පස්සේ මට පිච්චර් කෑ ගහනවා හුනේ නෙමෙයි ලේනේ තව කැච්චයක් දෙනවද කොහොමද බං ඒ ගහන්නේ පාරක් නේ බලමු බබර් රසම් නියමයි එකයි ෆස්ට් ඕවර් දෙකට ලකුණු 17යි විකට් 2යි නියමයි ප්‍රෙෂර් එක දෙන්න ඕන හොඳටම
ඒ වගේ මේ ස්පීඩ් එක චේන්ජ් කර කර බෝල් කරන්න ලයින් ඇන් ලෙන්ත් වෙනස් කර කර. එතකොට බැට්ස්මන් කන්ෆියුස් උංග බුංග වෙනවා. එතකොට ටයිමින් අවුල් ගිහලා හරි මොන හරි වෙලා අම්මට සිරි වෙනවා ඉතින්. බලපන් ඉතින්. එහෙම වෙලා විකට් එන්න ඉඩ දිනවා කියලා කිව්වා. බලපන්කො බං මේක. ගහක් විදිහ. බලමු. ලකුණු 30ක් ගත්ත විකට් දෙකක් ගිහලා මේ පළවෙනි ඕවර් 3ට. මේ ඕවර් එකකින් පටන් ගමු. ස්විංග් එකක් දාමු. ස්විංග් නම් කියලා ගන්න බෑ. ස්විංග් වී අඩු කරලා යමු. මම මෙහෙම දාන්නේ මේ අර ලෙග් එක පැත්තේ ෆීල්ඩර්ස්ලාත් ඉන්නවා. මොකද ටයිමින් අවුල් ගිහලා කැච් එකක් යන්නත් පුළුවන්. තව LBW වෙන්නත් පුළුවන්. විකට් එකේ වදින්නත් පුළුවන්. ඒ ඔක්කොම හේතු තියෙන හින්දා තමයි මෙහෙම දාන්නේ. හැබැයි වැදුනොත් 6යි. लाइन एंड लेंथ වෙනස් කර කර ස්පීඩ් චේන්ජ් කර කර ස්පීඩ් චේන්ජ් කර කර මේ දාන්න කියන්නේ කිව්වා. හොඳක් කියන්න ගත්තොත් 6ක් යනවා. 6ක් හරි 4ක් හරි යනවා. නේද? දැන් බලමු. බොහොමද ගන්නේ අල්ලපන් අම්මට සිරි. අඩෝ උඹ කවුද බං? කවුද කියන්නේ? बाबा रुंब कवुद बम में दिलशान मधु संकट कोहलीला वद्दाන ගස්සපු හරිද ඔබ කවුද කෝල් ඩෙඩි වෙඩි බවරස ඉමස්ටිස් සනගෙන් දාමු මුන්ට වැඩි ඉන්න දෙන්න හොඳ නෑ පිච් එකේ බං ඉක්මනට යවන්න බං හිටියොත් අමාරුයි ඒකින් ඉක්මනට යවන්න ඕන මම පුළුවන් තරම් ඉක්මනට යවන්න පුළුවන් විදිහට පුළුවන් වෙලාවට යවන්න ඕන ඔක්කොම ලාවට මේ ස්ටික්ෂන් පළවෙනි බෝල් එකම ලකුණු 4යි පළවෙනි බෝලේ හොඳට දා ගන්න ඕන බං ඒ වගේම තමයි බැට්ස්මන් බැට් කරද්දි පළවෙනි මේ මොකද මේ බෝලර්ගේ පළවෙනි බෝලෙට ලකුණු 6ක් හෝ 4ක් ගන්න ඕන. එතකොට තමයි ක්වොලිටි එකක් තියෙන්නේ බා. ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා. එතකොට ඒ බෝලර්ස්ටත් මේ ඒ බෝලර්ස්ටත් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා. ඇයි බම් මේ තීක්ෂණයට හැම මැච් එකකම මගේ මේ ගේම් එකෙත් වදිනවා. හරිද? රියල් ලයිෆ් එකෙත් වදිනවා, ගේම් එකෙත් වදිනවා. ඒත් මම මෝ දානවා. ඇයි බං ඒ? මට මු අයින් කරන්න පුළුවන් වුණා නම් ඒත් මම මෝ දානවා. ඒත් දන්නේ. අකර සම. වයිබම් මෙහෙම. අඩෝ ඒ බං මේ බලපන් යක් බෝල් 4යි ලකුණු 20යි. නියමයි. මේක දාලා බලමු. ගහන්න රං එපා ඔකට. ඔබ ගැවුවොත් 4යි නැත්තම්. ෆස්ට් ඕවරේ ලකුණු 20යි වං. රන් රේට් එක රික්වයර්ඩ් රන් රේට් එක 10යි. 10ට වැඩි නේද? රන් රේට් එක. දන්නේ. 10ට වැඩි වෙන්නේ නැති. කොහොමද දන්නේ? අරු බලපන් අර අග සමානයක් බෝල් හයි ලකුණු 20යි. එස් ශකීල් කවුද වගේ එස් ශකීල් දන්නේ අරු නෑනේ මේකේ කවුද මේ අම්මට සිරි වෙනවා අර බලපන් ඉතින් 206 මදි වෙයිද දන්නේ නැහැ දැන් නම් සාධාරණ සැකයක් තියෙන 206 මදි වෙයිද කියලා මේ කවුද අර අරුගේ නම අර මේ
අමුතු විදිහට බෝල් කරන එකගේ නම මොකද්ද බං? මතක එක්කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒගොල්ලෝ නම මට මතක නෑ බං. බලමු අම්මට අවුත් බං නියමයි එල්ලාලගේ ශකීල් අවුට් කරගත්තා. අඩු බලපන් ගෝල් විකට් ටික ගියානේ බං. මේ විකට් හතරයි බං. යකෝ කලින් ගැහුවා ගෙහිල්ලක් අම්මට අප නැති වෙන්න ගැහුවා බං. කලින් ගැහුවා අප නැති වෙන්න ගැහුවා දැන් නම් විකට් හතරක්ම ගියා දැන්ට. මම හිතන්නේ අර ප්‍රෙෂර් එක වෙන්න රිස්කෝ කාඩ් එකත් එක්ක ලොකු ස්කෝ බෝඩ් එකක් තියෙනවා. ඒකින්ද ප්‍රෙෂර් වෙන්න ඇති. ඒක තමයි වෙන්න ඇති. මටත් උනේ ඒකනේ. ස්කෝ කාඩ් එක දැක්කා ප්‍රෙෂර් වුණා. නෑ ඒක නෙමෙයි මේ මට උනේ. හරිද මට උනේ. මට උනේ මේ ඩිෆිකල්ටි වැඩි වෙච්ච එක. ඩිෆිකල්ටි එකත් වැඩි වුණා. චූටි ප්‍රෙෂර් එකක් තිබ්බයි ඉතින්. යකෝ 190ක් ගහන්න තිබ්බා බං. මේකෙන් ඉතින්. catch අයිෂස් කලින් අවරේ හොඳට දාගත්තේ හින්දා හොඳයි. ඔන්න එහෙනම් කවර් සමනුත් ගියා ශරත්කා. ඒක පළවෙනි පවර් ප්ලේ එකේ විකට් 6යි බං. සෝරි දෙවෙනි පවර් ප්ලේ එක පටන් ගත්තනේ. catch අඩෝ එල්ලුවේ නෑ බං. එල්ලුවා නම් කොහොමද මම තව විකට් එකක් කරගත්ත පිටම. එහෙනම් චේන්ජ් කරමු. ටච් වෙන්නේ නෑ. හරි. ඕවර් 6යි බෝල් 2යි ලකුණු 66යි. catch අඩෝ ඇල්ලුවේ නෑ බං මේ හොටුව. අනේ මන්දා බලපන් කැච් දෙකයි බං. අර මේක වැඩන්නේ තියමු. චුට්ටක් මේක එඩිට් කරමු. තියමු බලපන් කැච් දෙකක් මිස් කරා බං අපරාදේ. ඇල්ලුවා නම් අල්ලපන් මොකවත් අඩෝ නෑ බං. බලපන් මුන් ගැප් වලට ගහලා දුවනවා බං දැන්. බීමද ඉන්නේ ඈ. බීම නම් අපිත් එහෙම හරිද ඉමාඩ් සෝරි අහමඩ්. එකයි කමන්නේ එක දෙමු කමන්නේ එක දෙමු. ඒකත් ඕනවට වැඩි ඕනේ වැඩන්නේ බං. අල්ලගන්නේ නෑනේ බං. ෆීල්ඩ් එක චේන්ජ් කරන්න ඕන. හරියන්නේ නැත්තම් දැන් හරි. කහන්නේ කෙලින්ම උඩින් යන්න. හරි ඇල්ලුවේ අනේ අයි බං එහෙම අල්ලන්නේ නැත්තේද? මට විකට් එකක් ගන්න ඕන තව ඉක්මනට. ටයිමින් එලි උන්ගේ උනාට 4යි බං. අපි ටොප් ස්පින් එකක් දාලා අනම්මනම් විකට් තමයි ඕන. අල්ලන්න බෑනේ. අනම්මනම් විකට් තමයි ඕන. විකට් එන්නේ නැහැ උනාට බං.
අනිවාර්යයෙන්ම ගෙන් දාලා බලමු. වනුදුගෙන් විකට් එනවා අඩුයි. මට මේ ගේම් එකේ විකට් එන්නේ නැති තරම් වනුදුගෙන්. මුගෙන් හරියට මේ බෝල් මේව කරගන්න ඕන බෑ නැත්නම් මුගෙන් සමහරට ඕවර් දාන්න නැති වෙනවා. අම්මට සියොන්න එන්නේ කිව්වේ වෙනවා. නියමයි. මේ හරියට මේව කරගන්න ඕන නැත්නම් මුගේ ඕවර් ඉතුරු වෙනවා. වනුදුගේ එහෙම එක් ඕවරේ දාලා තියෙනවා මං කලින් මැච් එකට. මේ අර වදිනවනේ වැදුන වැදිල්ලක්. මං කියන්නේ මේ බැට්ස්මන්ලා ගැහුවා ගිහිල්ලා ඒ ගහද්දි මට ඇත්තට අමතකුණා මේ වන්දුව දාන්න. ගැහුවා කියන්නේ ඕවර් එකට 15 ගාන වගේ ගහන්න ගත්තා. එතකොට ඉතින් ඕනම කෙටි ප්‍රෙෂර් වෙනවනේ බං. එච්චර ගහද්දි මේ ඔය එක්ක මට ගහන්න අමතකුණා දාන්න අමතකුණා. බලපන් ඒ ටර්න් එක. තව විකට්. අම්මට සිරි හරියට හරි. නියමයි. සුපිරියට කරනවා වලුවේ. නියමයි. ඕන වෙලාවේ සුපිරියටම කරනවා. මට උන දේ උන්ට උනේ වන් දැන්. අර කලින් මම 190 ගානක් ගැහුවට පස්සේ මට උනේත් ඕකම තමයි. දැන් මුන්ටත් වෙන්නේ ඒකමයි මේ. එකයි අවුලන්නේ එක ලකුණ අවුලන්නේ එක ලකුණ අවුලක් නෑ. නියමයි. ෆස්ට් ඕවරේ විකට් 3යිද 4යිද 3යිද කොහෙද ඕවර් 10 මැච් එක කරේද ෆ්‍රෙන්ඩ්ස් කියන්න බලන්න. චමීර ඉන්නවා ඕවර් 10 මැච් එක කරේද කියන්න බලන්න. ඕවර් 10න් ඉවරේ නන්නේ. චමීරගේ 3 වෙනි ඕවරේ ෂඩක් අඩු ලැබුණානේ. ඒ වගේ ෂොට් වලදී චුට්ට ලැග් වෙනවා. රෙකෝඩ් වෙනවා ඇති කියලා හිතනවා. එකයි එක ලකුණ දෙක ලකුණ යන්න ඉඩ දීලා තියෙන්නේ. හරිද? උඹලට තියෙන ෂේප් එක ගහන්න. ඔය කොහෙද ඉතින් උඹලා ගහන්නේ? උඹලා අතට ගහලා මාරු වෙනවා. සිරාවට මේ මෙහෙම අවුට් වෙන්නේ අර ප්‍රෙෂර් එකකින් හින්දාද ඔකද බං? නැත්තම් මං කලින් එකේ අම්මට සිරි මේ කරන්න තියෙන හැම මගුලම කරා බං අර සයින් වෙබ් අවුට් කරගන්න. ඒත් හරි කෙනේ අන්තිමේදී චමීරම තමයි මෙන්න මේ විදිහට ෂොට් බෝලයක් දාලා ඒක එඩ් වෙලා මේ කීපර්ගේ අතට ගියේ. මේ විදිහට බෝල් කරලා ඒක එඩ් වෙලා කීපර්ගේ අතට ගියේ. අප්පට මුගේ හුබන් අතරක් ඒක එඩ් වෙලා කීපර්ගේ අතට ගියේ. මේ හරි බං ඔකම කීපර් කිව්වොත් දැන් යකෝ බෝල කෙනෙක් හතරක් ගෙවුවා බං ඒකට. හරි බලමු. මොකද මම්මද කියලා බලමු. අල්ලන්න බෑනේ. චුට්ටක් ලැග් වෙනවද මන්ද ගේම් එක? කොහොමද තව විකට් එකක් ගන්නේ? මේ ස්පීඩ් වෙනස් කර දාන්න ඕනේ. එතකොට තමයි විකට් එන්නේ. සික් බං. කමන්නේ. අනිදුව දාමු ආයිත් විකට් එක සමහර විට. නියමයි. ෂඩක් ખાન. උගේ මූණේ ඒ වගේමයි බං.
අපි උන්ගේ නම් අනේ මන්ද අපේ උන්ගේ ඒ වගේ නෙමෙයි මේ පාකිස්තාන් වලුන්ගේ ඒ වගේම වමුන් අන්තිම ලාස් ටිකට් එක වචන කියවෙන්නේ නැහැ සමහර කාට සොරි වෙන්න ඕන ලාස් ටිකට් විකට් එක දිල්ෂාන් මදුෂාන් කම්මු විකට් 3.19ට තව විකට් එකක් ගත්තොත් ගොඩ ගන්න බැරි වෙන එකක් නෑ සමහර විට මේ බලමු හරිස් රව් හරියට හරි ගත්ත බක් ගොඩ හොඳ තියෙන මාරි ඉවසීමක් පේනවනේ 109 අඩෝ කලින් එක මං කීයකින්ද මන්ද වින් කරේ මතක නෑ නෙමෙයි එයාලා 100 මතක නෑ දැන් එක මං වින් කරා පේනවනේ ඔයාලා මේ ගේම් එක ගහනවා හොඳ ලොකු ස්කෝර් කාඩ් එකක් ගහන්න නැත්නම් මෙන්න මේ වගේ තමයි ඔයාලට ඉන්න වෙන්නේ මට උනේ ඒක ඇත්තටම ඒ වෙලාවට ඒ මැච් එක ගහපලා බැටිං ඩිෆිකල්ටි එක නම් මේ හાર્ඩ් තිබ්බේ දැන් මං ගැහුවේ මීඩියම් නෝමල් වෙනවනේ ඉතින් ලකුණු ගත්ත විදිහ ෂඩප් කාන් ලකුණු 50 විකට් 3යි ප්‍රථම නිස්සංක 65යි 40කට ඒගොල්ල මෑන් ඔෆ් ද මැච් කවුද කියලා ප්‍රථම නිස්සංක හරි ඔන්න එහෙනම් දිල්ෂාන් මදුෂංක විකට් 4ට ලකුණු 20යි වනිදු අසරංග ලකුණු 3ට විකට් 3යි බාපරසම් 25යි ෆර්ගසන් 20යි 205යි විකට් 8කට පාකිස්තාන් 96යි විකට් 10ටම ඕවර් 10 බෝල් 3ක් ගිහින් තියෙනවා අපි ලකුණු 109කින් වින් කරලා තියෙනවා නියමයි හරි ඉතින් අදට මම ගේම් ප්ලේ එක මෙතනින් නවත්තනවා ඉතින් බලපු අයට මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාලා යන්න කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ගිහින් bye